morning to all of you. Today I'm teaching you ICT for grade 10 national syllabus students. ශාසනා වේවා සියලු දෙනාටම අද මම 10 වෙනි ශ්‍රේණී ICT කියන සබ්ජෙක්ට් එක තමයි පාඩම් මාලාව තමයි මම පටන් ගන්නෙ. සියලු දෙනාම මගේ channel එකට ගෞරවයෙන් ආදරයෙන් මම පිළිගන්නවා. අපි බලමු ෆස්ට් ලෙසන් එක මොකක්ද කියලා. ෆස්ට් ලෙසන් එක පුතාලට තියෙන්නේ data and information. මම මේක ස්ලයිඩ් ෂෝ එකට දාන්නම්. ඔයාලා දන්නවා ස්ලයිඩ් ෂෝ එක මෙහෙම ඉන්නේ. එතකොට data and information ගැන තමයි මේ ලෙසන් එක පුරාවටම පුතාලට තියෙන්නේ. අපි බලමු data and information වෙන වෙනම කොහොමද මොනවද මේ කියලා. ඉස්ලාම data. data කියන්නේ දත්ත වලට. ඔයාලා දන්නවා අපි කම්පියුටර් එකකින් මොකක් හරි දෙයක් ලබා ගන්න නම් ඒකට දාන්න ඕනේ දේවල් තියෙනවා. ඉන්පුට්ස් තියෙනවා. මොනවාද මේ ඉන්පුට්? මේවා තමයි දත්ත කියලා කියන්නේ. ඒවා නම්බර්ස් වෙන්න පුළුවන් මේ දීලා තියෙනවා වගේ. නම්බර්ස් words වෙන්න පුළුවන්. එක වර්ගවල words. images වෙන්න පුළුවන්. මොකක් හරි picture එකක් වෙන්න පුළුවන්. symbols වෙන්න පුළුවන්. icons වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ වර්ගයේ data අපිට තියෙනවා. අද අපි මේ පොඩි examples ටිකක් තමයි මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. හරි මේ වගේ image එකක් තියෙනවා ඔයාලට. මේකේ මේ information එකක් හැදෙන විදිය තමයි මෙතන මේ පෙන්නලා තියෙන්නේ. data තියෙනවා ඒක input කරනවා. මේ processing data කියලා කියන්නේ මේක computer එක අපේ. ඇතුලේ computer එක අතර process වෙනවා. යම්කිසි වැඩ වගේක් කාර්යයන් වගේක් සිද්ධ වුණාට පස්සේ output එක විදිහට පුතාලට ලැබෙනවා information කියන එක. මේ data කියන ඒවල meaning එකක් නැහැ. raw data කියලා ඒවට කියනවා. අමුදත්ත. no meaning. but information is meaningful නේද? දැන් ඔයාලා දන්නවා අපි මෙතනදී data විදිහට මොනවා හරි numbers කීපයක් දැම්මොත් input කරොත් අපි මොකක් හරි calculation එකක් වෙලා output එකක් විදිහට මොනවා හරි addition එකක් වෙන්න පුළුවන්, division එකක් වෙන්න පුළුවන්, multiplication ඒ වගේ meaningful දෙයක් නේද? ඒ වගේ collection of data කියලා කියනවා අපි මේ information වලට. එහෙම නැත්නම් ඔයාලට data විදිහට මෙතන words list එකක් ගත්තොත් ඒක input කරනවා කම්පියුටර් එකට. කම්පියුටර් එක output එකක් විදිහට අපිට sentence එකක් හදලා දෙනවා. ඒක information එක. ඒක හරි meaningful නේද? ඒ විදිහට අපිට මේක හිතන්න පුළුවන්. හරි. ඔයගොල්ලෝ post කරලා මේක ඕන නම් screenshot එකක් හරි එහෙම නැත්නම් ලියා ගන්න පුළුවන් ඔයාලට කරගන්න. හරි. example විදිහට මම අර කිව්ව ඒවා ටික තියෙනවා. examples ටිකක් වැඩිපුර ඔයාලට තියෙනවා. ඔයාලගේ book එකේම තියෙනවා. මේ බලන්න numbers, words, symbols input කරාම අපිට calculator එකක් හදාගන්න පුළුවන් නේද? calculator එක ඇතුලේ මොනවද තියෙන්නේ? numbers තියෙනවා, words තියෙනවා, symbols තියෙනවා. ඒක calculator එකක් එනවා අපිට. second example එක විදිහට දීලා තියෙනවා year, third number, numbers and character. මේ ඔක්කොම ටික එකතු වෙලා අන්තිමට information විදිහට අපි NIC number එක අපිට හම්බ වෙනවා නේද? right. ඒ කියන්නේ NIC number එකේ first two numbers දෙක පුතාලා දන්නවා ඒක අපි ඉපදුන අවුරුද්දේ numbers දෙක. ඒක. ඒ විදිහට තමයි year එක ගන්න. NIC එක හැදෙන විදිහ මේ ඔක්කොම එකතුව තමයි NIC එක හැදෙන. character කියලා කියන්නේ V අකුර. ඊළඟට ATM machine එකක් ගත්තොත් ATM card එක අපි input එකක් විදිහට input කරනවා. එතකොට අපිට පුළුවන් සල්ලි deposit කරන්න. එහෙම නැත්නම් withdrawal එකක් කරන්න. ඒ වගේ දේවල් කරන්න පුළුවන් අපිට නේද? මේවා තමයි එතකොට ඔයාගේ book එකේ දීලා තියෙන examples. තව fingerprint machine එකක් ගත්තොත් අපි ඔය
මේ ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එකකින් කරන්න පුළුවන්. අපි දුන්නාම මැෂින් එකට අපේ ෆින්ගර්ප්‍රින්ට් එක දුන්නාම ඒක ප්‍රොසෙස් එකක් වෙලා අන්තිමට අපි රයිවල් ටයිම් එක ගන්න පුළුවන්. අපි ඩිපාචර් වෙන ටයිම් එක ගන්න පුළුවන් ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එකේ. ඒ විදිහට තමයි එතකොට ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එකකින් අපිට එදිනෙදා එන එම්ප්ලොයීස්ලගේ ඩීටේල්ස් ටයිම්ස් අපි ගන්න ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එකේ. right. මෙන්න මේක පුතාලා දැකලා ඇති. එක එක ප්‍රොඩක්ට්ස් වල ඒ කියන්නේ ඕගොල්ලෝ කන බොන දේවල් වල පාවිච්චි කරන එක එක දේවල් වල මෙන්න මේ වගේ ISBN එකක් කෝඩ් එකක් තියෙනවා. මේ කෝඩ් එකක් දිග මෙහෙම කෝඩ් එකක් මේ වගේ නම්බර්ස් ටිකක් තියෙනවා. අපිට පේනකොටම අපිට හිතා ගන්න බෑ මේ මොකද්ද කියලා. නමුත් මේක හරිම යුනික් නම්බර් එකයි. එක ප්‍රොඩක්ට් එකෙන් ප්‍රොඩක්ට් එකට මේක වෙනස් වෙනවා. එතකොට මේ අයිඩෙන්ටිෆිකේෂන් එකක් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එක ගැන මේ නම්බර් එකේ. මෙතන මේකට කියන්නේ එතකොට ISBN කෝඩ් එක කියලා. right. මේක යුනික් නම්බර් එකක්. එතකොට මම ඒක කිව්වා. ඊළඟට දැන් ඔය අපිට ලැබෙන ඉන්ෆෝමේෂන් මොන වර්ගයේද කියලා අපි ඇත්තටම දන්නේ. විශේෂයෙන්ම ඩිසිෂන් මේකින් වල ලොකු කම්පනීස් වල ඩිසිෂන් මේකින් වලට මෙන්න මේ ඉන්ෆෝමේෂන් ටික හරිම වැදගත්. එතකොට අපි දැනගන්න ඕනේ මේ ඉන්ෆෝමේෂන් වල ගුණාත්මක භාවය, ක්වොලිටි එක. ක්වොලිටි එක කොහොමද කියලා දැනගන්න ඕනේ මේක. හොඳයිද නරකයිද හැම ඩේටා එකකින්ම හොඳම ඉන්ෆෝමේෂන් එක ලැබෙනවා කියලා අපිට විශ්වාස කරන්න අමාරුයි. උදාහරණයක් විදිහට අපිට මෙහෙම තියෙනවා ක්වොලිටි එක චෙක් කරන මාර්ග පහක්. රෙලෙවන්සි කියලා එකක් තියෙනවා. රිලටිව්ද. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගන්නවා ළමෙක්ගේ ඉස්කෝලේක ළමෙක්ගේ ඉන්ෆෝමේෂන්. ඒ ළමයාගේ ඉන්ෆෝමේෂන් රෙලෙවන්ට් වෙන්න ඕනේ. ඒ ළමයාට අදාළ වෙන්න ඕනේ. ඒ දේවල්. ඒකයි රෙලෙවන්සි කියන්නේ. ඒ ළමයාට අදාළ වුණේ නැත්නම් උදාහරණයක් විදිහට ඒ ළමයාගේ අපි හිතුවොත් මුළු ඉගෙන ගන්නා කාලය තුල බෙස්ට් මාර්ක්ස් මොනවද කියලා ඒක අපිට හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා රෙලෙවන්සි කියන හරි වටිනා දෙයක් මේ රෙලෙවන්සි කියන එක. ඊළඟට කම්ප්ලීට්නස්. ඒ කියන්නේ කම්ප්ලීට්නස් කියන්නේ මේ ඒ ඉන්ෆෝමේෂන් එක හරියට ලබා ගන්න නම් දත්ත පොඩි ගාණක් තිබුණම ෆුලි එක තියෙන්න ඕනේ ඒ විදිහට. හරියට මේ දත්ත ප්‍රමාණය ඒ විදිහටම තියෙන්න ඕනේ. එකක් දෙකක් අඩු වෙලා එහෙම තියෙන්න බෑ. ඒක තමයි කම්ප්ලීට්නස්. සම්පූර්ණ වෙන්න ඕනේ දත්ත ප්‍රමාණය හොඳ ඉන්ෆෝමේෂන් එකක් ගන්න නම්. ක්වොලිටි ඉන්ෆෝමේෂන් එකක් ලබා ගන්න. ඊළඟට ඇකියුරසි. ඇකියුරසි කියන්නේ දැන් උදාහරණයක් විදිහට ડોක්ටර් කෙනෙක් ගාවට එනවා පේෂන්ට් කෙනෙක්. ඒ පේෂන්ට්ගේ ගන්න ඉන්ෆෝමේෂන් හරි ඇකියුරේට් වෙන්න ඕනේ. හරි වෙන්න ඕනේ මේ එයාගේ සිම්ප්ටම්ස් ගන්න දේවල්. ඒ කියන්නේ එයාගේ රෝග ලක්ෂණ ඒවා හරියට ගන්න ඕනේ. ඒවා වැරදුනොත් ડોක්ටර් කරන ට්‍රීට්මන්ට් එක එයාට හාම්ෆුල් වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා පරිස්සමෙන් කරන්න ඕනේ දේවල්. ඇකියුරසි කියන එක එතකොට හරිම වැදගත් දෙයක්. ටයිම්ලිනස්. ටයිම්ලිනස් කියන්නේ අප් ටු ඩේට් ඩේටා තියෙන්න ඕනේ. ඒ කියන්නේ පරණ ඩේටා වලින් කරන්න බෑ. හරිම අප් ටු ඩේට් වෙන්න ඕනේ. මේ දැනට වර්තමානයට ගැලපෙන ඩේටා වෙන්න ඕනේ. ඒකයි ටයිම්ලිනස් කියලා කියන්නේ. කොස්ට් ඉෆෙක්ටිව් කියලා පස්වෙනියට තියෙනවා. කොස්ට් ඉෆෙක්ටිව් කියලා කියන්නේ මම පුතාලා ඒ කියන්නේ උදාහරණයක් විදිහට කම්පැනි එකක් මේක කරොත් කම්පැනි එකේ ප්‍රොෆිට් එක වැඩි වෙන විදිහට තමයි ඉන්ෆෝමේෂන් ලබා ගන්න ඕනේ. එහෙම නැත්නම් කම්පැනි එකට ලොස් එකක් වෙන්න පුළුවන්. එතකොට කම්පැනි එක ෆේල් වෙනවා, විද වැටෙනවා. ඒ නිසා කොස්ට් ඉෆෙක්ටිව් වෙන්න ඕනේ. කියන්නේ ඒ ඉන්ෆෝමේෂන් එකට සරිලන ගැටු ගෙවීමක් වෙන්න ඕනේ ඒක. තේරුණාද? ඒ කියන්නේ ලොකු මේ බරපැනක් දරන්න බෑ.
ඒක ඒ විදිහට ගැළපෙන විදිහට ඒ කොස්ට් එක තියෙන්න ඕනේ. එතකොට ලොස් එකක් නැතුව කම්පැනි එක වැටෙන්නේ නැතුව පවත්වාගෙන යන්න පුළුවන්. මේ දේවල් තමයි එතකොට ක්වොලිටි එක. ඉන්ෆර්මේෂන් මේ ලබා ගන්න දේවල් වල තියෙන්න ඕනේ ක්වොලිටි එක තමයි මේ දේවල් වලින් කියන්නේ. මේ හැම දෙයක්ම තියෙන්න ඕනේ මේ විදිහට. හරි. අද අපි මේ ලෙසන් එක ඩේටා ඇන්ඩ් ඉන්ෆර්මේෂන් ගැන කිව්වේ මේ ටික තමයි ඔයාලට තියෙන්නේ. මම හිතුවා හරිම පොඩි ලෙසන් එකක්. මම මෙතනින් මේකේ ඉවර කරනවා. I'll wind up this for you. Thank you so much for watching. God bless you.